සුබ උදෑසනක් වේවා. මගේ ආදරණීය යාළුවෝ හැමදෙනාටම සුබ දවසක් වේවා. අදත් උන්න චූටි වීඩියෝ එකක් අරගෙන ආවා මම. පහුගිය දවස්වල දාපු හැම වීඩියෝ එකක්ම තිබ්බ පැකේජ් එක විකුණුණා. ඇත්තටම මට හරිම සතුටුයි. ආපහු මගේ channel එක මගේ යාළුවෝ බලන්න පටන් අරගෙන කාලයක් මම දැම්මේ නැති හින්දා මට යාළුවොත් අඩු වෙලා තිබුණේ. නමුත් දැන් ආපහු මගේ යාළුවෝ ටික මාත් එක්ක ඉන්න එක ගැන මට හොඳටම සතුටුයි ඇත්තටම. ඔන්න ඉතින් අදත් චූටි පැකේජ් එකක් ගෙනාවා. ඔයාලා බලන්නකෝ. ඔයාලටත් ගැලපෙනවා නම් ගන්න පුළුවන්. අද මල් පැල 3ක් ගෙනාවා මම. ඔක්කොම පැකේජ් එකම මල් තියෙනවා. බලන්නකෝ චුට්ටක්. අවුව හින්දා ටිකක් පේනවත් අඩු ඇති. ලොකු මෙයා පැන්සි පීව. පේනව නේද? හැබැයි මෙයාලා මං එකපාරක් කට් කරලා පැල අරගෙන තියෙන්නේ. ඒ වුණාට ආපහු මෙයාලා හොඳට සීසන් වෙලා ආපහු කට් කරන්න පුළුවන් මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. එකයි මම ඔයාලට දෙන්න හිතුවේ. ආපහු කට් කරන්න පුළුවන් එයාලව. හරිම නිරෝගී පේනවනේ. ලොකු ගහක්. අඩියකටත් වඩා උසයි නේ. එයා ඉන්නවා. ඊළඟට මෙන්න මෙයා. ලස්සනයි නේද? ලොකු ගහක් එයත්. පේනවනේ. එයාලා කට් කරන්නත් පුළුවන්. මෙයාලා එක සැරයක් මං කට් කරලා පැල ගත්තුවේ හොඳේ මතක තියාගන්න එකත්. එයාත් ඉන්නවා මේ පැකේජ් එකට. එයා බ්ලැක් ලව් එක්කෙනෙක්. ඊට අමතරව ඊළඟට මෙන්න මෙයා. මෙයා ඉන්නවා නැනෝ රෙඩ් එක්කෙනෙක්. එයාත් ඒ වගේ ඈ. හොඳට කට් මුල් ඇවිල්ලා. කට් කරගන්න පුළුවන්. එයා ලස්සනම නැනෝ රෙඩ්. ඊට පස්සේ මම දෙන්න හිතන් හිටියේ මෙන්න මෙයා. මේයිනි. පේනවනේ. හරිම ලස්සනයි එයත්. ඔක්කොමලා මේ කට් කරගන්න පුළුවන් ආපහු පාරක්. උතර කට් මුල් දාලා තියෙන්නේ. අද හොඳට අවුව පායලා තියෙනවා. මේ දවස් ටිකේම වැහැලා. පේනවනේ හරිම ලස්සනයි යා. ගොඩක් ලොකුයි. හොඳම නිරෝගී. අද මං හිතුවේ මේ 4 දෙනාම ඔයාලට දෙන්න. ලස්සනයි නේද යාලා? මේ 4 දෙනාම අද ඔයාලට මම දෙනවා. මේ 4 දෙනාම ඔයාලට 4200කට ගන්න පුළුවන්. ඕන කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දෙන්න. එහෙනම් ගිහිල්ලා එන්නම්. ඔයාලා හැම දෙනාටම තෙරුවන් සරණයි.